සුබදවසක් ඉතින් සියලු දෙනාටම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කවිප්‍රිය YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද Windows computers වල කිසිම third party app එකක් ඔයාගේ computer එකට දාගන්නේ නැතුව free screen record එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා මම මේකට use කරන්නේ Windows computer එකට වෙන tool එකක්. ඉතින් මේ tool එකෙන් මම ඔයාලට අද කියලා දෙනවා ඔයාගේ screen record එක high quality එකටම කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා මේ සියලුම දේවල් ඔයාලත් එක්ක අද කතා කරන්න. හරි එහෙනම් ඉතින් අපි යන්න දැන් වීඩියෝ එකට. හරිතින් යාළුවනේ ඔයාලා දැන් ඉස්සරව කරන්න ඕනේ ඔයා කම්පියුටර් එකේ තියෙන සර්ච් බාර් එකට එන්න ඕනේ. ඉතින් සර්ච් බාර් එකට ඇවිල්ලා ඔයා මෙතන දැන් සර්ච් කරන්න shipping tool කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා සර්ච් කරගෙන ආවනම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ app එක. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් open කියලා තියෙනවා. ඉතින් මේ open කියන එක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුංචි window එකක් open වෙනවා. ඉතින් මේ window එකෙන් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරවම තියෙනවා camera එක icon එක. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලට screenshot එකක් ගහ ගන්න ඕන නම් ඔයාගේ desktop එකේ එහෙම නැත්නම් මොකක් කරේ screenshot එකක් ගහ ගන්න ඕන නම් ඔයාලට මේ කරා ඔයාගේ screenshot එක ගහ ගන්න පුළුවන්. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් camera video කරන එක icon එකක් තියෙනවා. ඉතින් ඒකදි කියන්නේ අපිට දැන් screen record එකක් නේ කරගන්න ඕනේ. ඉතින් මේ කරා තමයි අපි screen record එක අද කරගන්න යන්නේ. හරි ඉතින් මේක කරන්න කලින් අපිට පොඩි setting ටිකක් තියෙනවා වෙනස් කරන්න. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් dot තුනක් තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් click කරපුවාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් යට තියෙනවා setting කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් click කරන්න. හරි ඉතින් ඒක එකපාරක් click කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට පොඩි window එකක් open වෙනවා. හරි දැන් මේකේ ඉස්සරවම ඔයාලට බලා ගන්න තියෙන්නේ screenshot වල settings තමයි මේකේ බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ automatically copy change කියලා තියෙනවා. ඉතින් මේක on කරලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට මොන්න එකේ තියාගන්න. ඒ වගේම යට තියෙනවා automatically save original screenshot කියලා තියෙනවා. ඉතින් ඒකත් ඔයා on එකේ තියාගන්න. ඉතින් ඊට යටින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න screenshot එක මොන වගේ තැනකටද save වෙන්න ඕනේ කියලා මේකේ තියෙනවා. ඉතින් මේකෙදී අපිට මේ අපි ගන්න screenshot එක වෙන තැනකට ඔයාලට මේක save කරගන්න ඕනේ. එහෙම නැත්නම් file එක change කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන මේ change කියලා තියෙනවා. යට බලා ගන්න පුළුවන් යට ඉරපුත් එක්ක. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට location එක select කරන්න එනවා. ඉතින් ඔයා කැමති file එක select කරගෙන මේ select folder තියෙන අංග එක පාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ හරි දැන් මම මේකට ලොකේෂන් එක සිලෙක්ට් කරලා මම එනවා දැන් ස්ක්‍රීන් රෙකෝඩ් කියන තැනට. හරි මම මේකට ආවට පස්සේ මට ඉස්සරහම බලා ගන්න තියෙනවා automatically copy change කියලා තියෙනවා. ඉතින් ඒක turn on කරලාම තියාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන මේ යට බලා ගන්න පුළුවන් automatically save original screen records කියලා තියෙනවා. ඉතින් ඒක on එකේ තියාගෙන ඔයාලට මෙතන මේ යට බලා ගන්න පුළුවන් ආයෙ file එකක් select කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ screen record එක කොතනින්ද මේක save කරගන්න ඕනේ කියලා තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් යට change කියලා තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් click කරපුවාම ඔයාලට කැමති file එකක් මේක select කරන්න එනවා. ඉතින් මේ computer එකේ ඔයා කැමති file එක select කරගෙන මේ select folder කියලා තියෙන අංග එක එකපාරක් click කරන්න. ඉතින් click කරාට පස්සේ ඔයාට ආය බලා ගන්න පුළුවන් ask to save edited screen records කියලා තියෙනවා. ඉතින් ඒක turn on එකේ තියාගන්න. ඒ වගේම ඊළඟ setting එක විදිහට අපිට බලා ගන්න පුළුවන් දැන් මෙතන include microphone input by default when a screen recording starts කියලා තියෙනවා. ඉතින් ඒක ඔයා turn on එකේ තියාගන්න. ඉතින් මේ setting එකෙන් කියන්නේ ඔයා මොකක් හරි වැඩක් කරනකොට මේ screen record එක පාවිච්චි කරගෙන එහෙම නැත්නම් ඔයා live game එකක් ගහනවා එහෙම නැත්නම් YouTube content එකක් හදනවා. ඉතින් ඒ වගේ වැඩකදී ඔයාගේ screen record එක වෙන ගමන්ම ඔයාට mic එකෙන් ඔයාගේ voice එක මේකට add කරගන්න ඕන නම් ඔයාට මේක හරහා ඔයාගේ voice එක add කරගන්න පුළුවන්. ඉතින් මම මේක turn on කරලා තියාගන්නවා. හරි ඊළඟට ඒ වගේම ඊට පහලින් ඔයාට බලා ගන්න පුළුවන් තව setting එකක් තියෙනවා. ඉතින් මේකෙදි කියන්නේ include system audio by default when screen recording starts කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා මොකක් හරි මේ screen record එක වෙන ගමන් සින්දුවක් අහනවා එහෙම නැත්නම් game එකක් play කරනවා එහෙම නැත්නම් movie එකක් බලනවා. ඒ වගේම මේක ගොඩක් ප්‍රයෝජනවත් videos හදන අයට screen record එක හරහා ඔයාට මේක හරහා කෙලින්ම ඔයාට ගන්න පුළුවන් ඒකේ audio එක. හරි මම දැන් මේ setting එකෙන් මම ආයෙන shipping tool එකට. හරි මේ නැවතත් මේ shipping tool එකට ආවට පස්සේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉස්සරව මම කිව්වා වගේ camera එකේ icon එකක් තියෙනවා. ඒ වගේම ඊට එහා පැත්තේ video camera එක icon එකකුත් තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරලා ඔයාට කරන්න තියෙන්නේ මේ new කියන එක එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාගේ desktop එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් dark වෙනවා. ඉතින් ඒ dark වුණාම ඔයාට මේ බලා ගන්න පුළුවන් ඔයාගේ mouse point එක plus icon එකක් විදිහට මේක හැදිලා තියෙනවා. ඉතින් මේ කියන්නේ ඔයාගේ screen record එක ඔයාට කරගන්න ඕන තැන මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරගත්තාම ඔයාට ඒ තැන විතරක් මේකේ screen record එක ගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් උදාහරණයක් විදිහට screen එක record කරගන්න විදිය. ඉතින් දැන් මම කරන්න යන්නේ මේ desktop එකේ කෙළවරටම අරන් ගිහලා මේ mouse point එක එතනින් ඉඳලා select කරන් යන මුළු screen එකම.
ඔයා සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදිහට පොඩි ෆ්‍රේම් රේට් එකක් ඇතුලේ තියෙනවා වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රේම් රේට් එකෙන් අපිට කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන ඒරියාස් එක තමයි කියන්නේ. ඉතින් මේක ඔයාට පොඩි කැලලක් මේක ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ෆුල් ස්ක්‍රීන් එක මොනවා සිලෙක්ට් කරන්නේ නැතුව ඔයාට අදාළ කොටස විතරක් ඔයා සිලෙක්ට් කරලා ගන්න ඕන. ඉතින් එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ අදාළ ඔයා සිලෙක්ට් කරපු කොටස විතරක් ඔයාට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් විදියට ගන්න. හරි ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක රෙකෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාට මෙතන මේ බලා ගන්න පුළුවන් පොඩි බා එකක් තියෙනවා. ඉතින් මේ බා එකේ ඔයාට බලා ගන්න පුළුවන් කලින් ඔයා මේ ස්ක්‍රීන් එක සිලෙක්ට් කරන්න කලින් තිබ්බ විදිය නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ වෙනස් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහම තියෙන ස්ටාර්ට් කියලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ තියෙන පොඩි කවුන්ට් එකක්. ඉතින් මේකෙදි තමයි ඔයා කොච්චර වෙලාවක් මේක ස්ක්‍රීන් එක රෙකෝඩ් කරනවද කියලා මේකේ කවුන්ට් එන්නේ. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි මයික්‍රොෆෝන් එක අයිකන් එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මියුට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනේ මේක මියුට් එක අන්මියුට් කරගන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයාගේ මයික්‍රොෆෝන් එක මේකට ප්ලග් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක කරන ගමන් ඔයාට මේ මම මේ YouTube එකට කන්ටෙන්ට් එක දාන්න මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක කරනවා වගේ ඔයාට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න ඕන නම් මේ ස්ක්‍රීන් එකත් එක්ක ඔයාට කරන්න තියෙන්නේ මේක අන්මියුට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මම එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කම්පියුටර් එකෙන් මට පොඩි මැසේජ් එකක් ආවා. We don't have access to your microphone කියලා තියෙන්නේ. ඇත්තටම දැන් මම කරන්න ඕනේ මගේ මයික්‍රොෆෝන් එකට අදාළ setting එක මම මේකේ on කරන්න ඕනේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් යට open microphone privacy setting කියලා තියෙනවා. ඉතින් මේක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාලටත් මේ වගේ මැසේජ් එකක් ආවොත් මෙන්න මේ විදියට ඔයාගේ setting එක auto on වෙලා ඔයාගේ මයික්‍රොෆෝන් එකේ තියෙන setting එකට යනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයා මේ tool එකට අදාළ ස්විච් එක ඔයාගේ මයික්‍රොෆෝන් එකේ on කරගන්න ඕනේ. ඉතින් ඒක on කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මයික්‍රොෆෝන් එක මේක turn on කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මයික්‍රොෆෝන් එක දැන් on වුණා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක කරගන්න. ඉතින් ඔයාලට ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන් මම ඔයාලට ඉස්සෙල්ලා tool එකක් ගැන කියලා දුන්නා නේද? කම්පියුටර් එකේ අපි මොකක් කර සින්දුවක් ගේම් එකක් වගේ play කරද්දි ඒකේ එන music එක අපේ ස්ක්‍රීන් රෙකෝඩ් එකට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම දැන් මේකත් මෙන්න මේ විදිහට turn on කරගන්නවා. හරි ඊළඟට කරන්න තියෙන්නේ ඔයා කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ start කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන ගමන් පොඩි කවුන්ට් එකක් යනවා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ අයිකන් එකෙන් කියන්නේ ඔයාගේ වීඩියෝ එක යන ගමන් ඔයාලට පොඩ්ඩක් වෙලා ස්ටොප් කරගන්න ඕන නම් ඔයාලට මේක හරහා පුළුවන් ඔයා ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන එක ස්ටොප් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක කරලා ඉවර නම් ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම එන්ඩ් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ රතු පාට අයිකන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ක්ලික් කරපුවාම ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක මෙන්න මේ විදියට එන්ඩ් වෙලා ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් ක්ලිපින් ටූල් එක හරහාම මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක අපිට ඩිස්ප්ලේ කරනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔයාට දැන් සේව් කරන්න ඕන නම් edit in clip jump කියලා තියෙනවා. ඉතින් ඒක හරහා ඔයාට පුළුවන් ඔයාගේ මේ වීඩියෝ එක එතනදීම edit කරගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම free දෙන software එකක් කරා Windows වලට. ඉතින් ඊට එහා පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් සුපුරුදු විදියටම save කරන icon එක තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඒක click කරපුවම ඔයා කම්පියුටර් එකේ තියෙන browser එකක් open වෙනවා. ඉතින් browser එක open වුණාට පස්සේ ඔයාලා තියෙන කැමති තැන මෙතන select කරගන්න තියෙන්නේ. ඉතින් ඒක select කරලා ඔයාගේ වීඩියෝ එක ඔයාලා කොතනද save කරගන්න ඕන කියලා select කරාට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙතන මේ save කියන බටන් එක click කරන්න. ඉතින් ඒක කරාට පස්සේ ඔයා choose කරපු location එකටම ඔයාගේ screen record එක ගිහිල්ලා save වෙනවා. ඉතින් මේක මෙච්චරයි ඔයාලා කරන්න තියෙන්නේ. ඉතින් අනිත් tool එක තමයි screen record එක වගේම තමයි screenshot එකත්. ඒකෙත් ඔයාගේ screen එක select කරලා screenshot එක අරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි shipping tool එක හරහා screen එක record කරගන්නේ. ඒ වගේම මේ shipping tool එකට අපි මේ විදිහට search කර කර යන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කම්පියුටර් එකේ තියෙන keyboard එකේ Windows එකයි shift එකයි S එකයි එකවර press කරන්න. ඉතින් ඒක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට automatically ඔයාගේ කම්පියුටර් එකේ shipping tool එක on වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Windows computers වල free screen record එක කරගන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම ඔයාලට බලන්න ඕන නම් මේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඒ වගේම bell notification එකත් on කරලාම තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මේ දැම්ම පල්ලෙහා තියෙන like button එක click කරලා ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. Never stop, I'll get it if I want it. Gotta make to myself a promise.